මේක රෝමානියට පැමිණෙන පේරෙ කියවන්නන්න. ඔයාට ඕනේ කියන්නේ පයිසාවද නැත්තම් අනාගතයක්ද. ශ්‍රී ලංකාවේ හැමෝම අද රෝමානියට පැමිණෙන උත්සාහ කරනවා. නමුත් යාළුවනේ පැමිණෙන පේරෙ ඔයාට අසන්න ඕනේ කීර්තියක් තියෙනවා. ඔයාට පයිසාවක් යෙදෙන්න සහ ශ්‍රී ලංකාවට ගමන් කරන්න ඕනේද. නැත්නම් යුරෝපය ජීවත්වීමට තිබේද. ඔබේ අරමුණ පයිසාවක් නම් ඔයාට වසර 4 පසක් කටිපිටු කෑමට මහා ගැඹුරු වැටුපක් ලබන්න ශ්‍රී ලංකාවේ මෝටර් බේරීම් කරන්න සහ සුවී සිටින්නට ඕනෙද. එම බෝපුව අලවයි. ඔබගේ යුරෝපිය සිතුවිල්ලින් සත්‍යකර ගැනීමට ඕනෙ නම් ඔබේ සැලස්ම යුරෝපය ඔබේ පවුලට පදිංචිවීම නම් එහිදී රෝමානිය ගොඩනැගීමට ඉතා හොඳ වේලාවකි. මෙන්න රෝමානියෙන්නේ දම්වැල පිටුපස සත්‍ය පරීක්ෂාවගීම. එකට වැටුප ඉතා හිස අහනයි. අවම ආරම්භක වැටුප. වැටුප රෝමානියේදී ආරම්භ කළේ කුරියාවේ මෙන් 7 ලක්ෂක් නොවී. සාමාන්‍ය එන්නේ ශ්‍රී ලංකාවේ මුදල් වලින් 2-3 ලක්ෂක් සුරකින්න පුළුවන්. දී ශීතල සහ බැවින් කාර්යභාරයන් ශක්තිමත්. ආහාර, පාන, ශීතල සහ වැඩේ ගැඹුරු බව පවසු නැත. ඔබ ශ්‍රී ලංකාවේ කරවුමක් නොකාර ඇති ආහාර කෑමට සූදානම් වන්න. 3. අපේක්ෂාව තිබිය යුතුයි. තවුල මෙහි ගෙනාවට 2 සිට 3 වසරක් ගත වේ. ෂෙන්ගන් අවසරය ලබාගෙන පවුල මෙහි ගෙනා යුතුයි. එතන තාක්ෂණිකයන් කැට්ටා විය යුතුයි. එසේනම් රෝමානියට ඇයි පැමිණෙන්නේද? පියවර නම් මෙය යුරෝපයට දඩයම් කිරීමටයි. වැටුප අඩ වූවත් ඔබට අයවැඩේ ලබන්න ආර්ථිකයක් ලැබෙනු ඇත. PR එක පයිසාවට වඩා වටිනායි. පයි දාතා මෙම දඩයම් මාර්ගය මගින් ඔබට නීති විරුද්ධ ශ්‍රේත්වනා නැවත කිසිදු රටක් ගතින් විනාශ කිරීමට හැකියාව ඇත. යුක්ති මෙන්ම ඉතාලී ජර්මානු ප්‍රංශ ආදිය මේවි ගෝලත්. එකක් නම් කුරියාවට යන්න. නමුත් ඔබට යුරෝපීය සිතප් මාහත් දිගහැරීමේ අනුව ඇත්නම් රෝමානියට පැමිණෙනේ. අද කැල්ලවාක් වීමට අද ඔබට ඉක්මනින් පයිසාවක් උපයාගන්නෙම් සැබවේවා.